ඉතින් අපි අද බලමු අන්දරේගේ තවත් කවට කතාවක්. මේ සිද්ධිය වුණේ අන්දරේ මහවසල සේවටිගේ කාලේ. ඔන්න එකමත් ගමක පවුලක් බොහොම සාමයෙන් ජීවත් වුණා. නමුත් එදෙර පියා හදිසියෙම අසනීප වුණා. තාත්තේ, ඔබට කන්න පුළුවන් දෙයක් තිබුණොත් කියන්නකෝ. කැවුම් දෙකක් නම් කන්න ආසෙයි පුතේ. පුතා ඉක්මනින් ගෙදර ගිහින් කැවුම් හදාන්න කියලා ඇම්බේනියට කිව්වා. අවාසනාවකට පුතා කැවුම් අරගෙන එනකොට තාත්තා මිය ගොස් තිබුණා. රත්තරන් වලින් කැවුම් හදලා විහාරයට පූජා කරන්න. ඒකෙන් ඔබේ පියාට මහත් පින් ලැබේවි. පුතා බොහෝම මුදල් වියදම් කරලා රත්තරන් කැවුම් හදලා පන්සලට පූජා කළා. මේ කතාව අහපු අන්දරේට මේක අමුතු වෙලක් වගේ හිතුණා. ඉතින් අන්දරේත් ඒම හාමුදුරුවන්ටම දානයක් දෙන්න ආරාධනා කළා. අන්දරේ, අද දානය අමතක වුණාවද? මගේ පියා මියගිය දවසට පෙර කිව්වා රත්යකඩ කූරු වලින් පිට පුලුස්සා ගන්න තියෙනව නම් හොඳයි කියලා. ඒක කරන්න බැරි වුණා. ඒ නිසා ඔබ වහන්සේලාට ඒක කරන්න හිතුවා. ඒ අහපු හාමුදුරුවෝ බය වෙලා වහාම පලා ගියා. රංකවුම ආපසුවේ පුතාට ලබා දෙන්න. මින් ඉදිරියට මෙවැනි දේලන් දෙපා. අන්දරේගේ විචක්ෂණ නුවණ නිසා ඒ පුතාගේ රන් කැවුම් නැවත ඔහුට